දියවඩන නිලමේ යන නාමය පිළිබඳව අපට මූලාශ්‍ර සාධක හමුවන්නේ මහනුවර යුගයේ සිටයි. නමුත් දළදා වහන්සේ සම්බන්ධ ගිහි භාරකාරත්වය ඊටත් වඩා ආතට දිව යනවා. ඩාටා වංශයේ සඳහන් වන ආකාරයට මුල්ම කාලයේ මෙයට සමාන තනතුර හැඳින්වූයේ ධාතුරක්ඛා අධිකාරී නමින් වේ. කෝට්ටේ යුගයේ අවසන් භාගයේ සහ සීතාවක් දෙල්ගමු රජමහා විහාරයේ දළදා වහන්සේ වැඩසිටි කාලයේදී හිරිපිටියේ දිවනිලමේ නමින් තනතුරක් තිබූ බව ජනප්‍රවාදයේ එන කෝට්ටේ කලාලේ කිසිල්ලේ දත මැදගෙන යන්න රාලේ යන ජනකවියෙන් සහ ඥාන දර්ශනයක් වැනි කෘතිවලින් තහවුරු වෙනවා. ඒ අනුව කෝට්ටේ යුගයේදී දිවනරාල හෝ දියවඩනරාල ලෙස හැඳින්වූ තනතුරම පසුව දිවනිලමේ දියනිලමේ හෝ දියවඩන නිලමේ ලෙස ව්‍යවහාරයට පැමිණ තිබෙනවා.